කොහමද කඩේව්? එකෙක්වත් නැහැ පේන්න. මහත්තයා මේ ඉන්නේ. තමුසේ මතකද මාව? මතක නැහැ? අර ෆයිඩ් රයිස් එකක් අරන් ගියේ මතක නැහැ? අනේ මට නම් මතක නෑ මහත්තයා. අපේ බල්ලට දුන්න කන්න ඌ කන්නෙත් නැහැ ඒක. බල්ලෙක්වත් කන්නේ නැහැ කියන්නේ ඉතින්. අය මොන කතාවද? පුදුමයි මිනිස්සු මේකට එනවා. නෑ අද මේකෙන් දෙක එකක් බේර ගන්න මේ වගේ ජරාව කන්න පුළුවන්ද ඔය මිනිහට? PH එකට ගිහලා කම්ප්ලේන්ට් කරන්න ඕනේ නේද? PH ඇඩි කියන්නේ පා මහත්තයා ඉතින්. කො එන්න කියන තමුසලා චෙෆ්ට එන්න කියනවා. චෙෆ් චෙෆ් උයන එක උට එන්න කියනවා. උයන අයියද? උයන අයියා නෑනේ. උයන අයියා මේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා. එළියට ගිහලා? හරි කමන්නේ. මේ කඩේ අයිතිකාරයකෝ. ඌ ඉන්නවද? අපේ ලොකු සර් ඉන්නවා. ඉන්න. එන්න කියන. ඉන්නවා කිව්වට ලොකු සරුත් දැන් පොඩ්ඩකට කලින් එළියට ගියා. මං හිතුවා ඉන්නවද කියලා ඇහුවම ජීවිත තුන අතර ඉන්නවද කියලා අහනවා. බම්බුවද්ද ඔය කියවන්නේ? දැන් උන් දෙන්නම නැද්ද මේක? ඒතර මොකಾದ උයන්නේ මේක? හරි. කොහෙද උන් ගිහලා තියෙන්නේ? ඒ දෙන්නද? දෙන්නම මේ මං හිතන්නේ ලන්ච් වලට ගියා. ලන්ච් වලට ගිහලා? ඔව් කියන්නේ උන්ගේ ගෙවල් වල ගිහලාද කන්න? ඔව්. එහෙම ගෙවල් වලට යන්න බෑ. අපේ උයන අයියා ඉන්නේ නුවරඑළියේ. කොහේ යන්නද මේ වෙලාවේ නුවරඑළියේ? ඒ දෙන්නම මං හිතන්නේ ගියේ මේ ළඟ කඩේට දවල්ලා කන්න. උඹත් මේකෙන් කන්න නැද්ද? මෙහෙන් කන්න බුදු අම්මෝ මොලේ තියෙන මිනිස්සු මෙහෙන් කන නෑ. මාත් ගෙදරින් බත් පුලක් බැදගෙන එන්නේ. හිත හිරි වැටුණාදෝ